මහවැස්සක් අවසානයේ වඳුරු පැංචෙක් කරලා දීපු උදව්වක් තමයි මේ තියෙන්නේ. ඔන්න අපි දැන් වෙසක් කූඩු හදන්නයි යන්නේ. මේ තියෙන්නේ මම හදලා එල්ලපු ලස්සන කූඩු ටිකක්. මේ ටික බලලම අපි වීඩියෝ එකට යමු. අක්කි මල් කපන්නේ කොහමද? අක්කි මල් කපන්නේ නමන්නේ කොහමද? අක්කි මේ වීඩියෝ එක ස්ලෝ වැඩි, ස්පීඩ් වැඩි කියපු අයට ඔන්න අරන් ආව vlog එකක්. මෙන්න මේ පැත්තට නමලා, ඔන්න ඔය පැත්තට නමලා, ආයෙත් මේ පැත්තට නමලා ඔන්න දැන් ඔයාලට පුළුවන් මෙතන ඔයාලා කැමති වෙන විදිහේ ලස්සන මල් පෙත්ත කපා ගන්න. ඉතින් මේ වීඩියෝ එක හරියටම බලලා ඔයාලා නමා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම කපාගත්ත ලස්සන මල. මේ මල් වලට මැදට චූටි ගම් බින්දුවක් තියලා තව මලක් ඒ කුඩින් තියලා තමයි මෙන්න මේ විදිහට කරකවලා ලස්සන මල් හදාගන්නේ. මේ තියෙන්නේ මම මේ වගේ හදපු මල් ගොඩක්. මේ තියෙන්නේ ඊටත් වඩා ගොඩක්. ඉතින් අපි ඊළඟට මේ මල් ලස්සනට කූඩුවේ අලව ගන්න එක තමයි කරන්නේ. බෙසක් කූඩු හදනවා බලන්නවට මදි. මගේ ලස්සන නේල් ආර්ට් එකත් බලන්න. අවුරුද්දේ තියෙන ලස්සනම මාසේ මම ආසම දවස් ටික තමයි මේකේ වෙන්නේ. ඉතින් හරි ආසාවෙන් තමයි මේ දේවල් හදන්නේ. හරි ඔන්න දැන් කූඩුවට රැලි කපා ගන්න ඕන. මේ විදිහට පාට කොළ අරගෙන ඔයාලා අලව ගන්න ඕනේ. අලවලා වේලෙන්න තියලා තමයි රැලි කපන්න ගන්න ඕනේ. මේ විදිහට නමලා ඔන්නම කපාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ රැලි කෙලින් අතට කපන්නේ. ඔයාලට පුළුවන් කැමති හැඩයකට මෙතනදී ලස්සන රැලි කපා ගන්න. ඔන්නම අතරට පාට නමලා මේ විදිහට දිග අරගත්තු රැලි තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් යන්නේ මගේ ලස්සන කූඩුව පෙන්නන්න. මේ තියෙන්නේ මම ආසාවෙන් හදාගත්තු ලස්සන කූඩුව. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පාර වෙසක් එකට මේ જાතිය ලස්සන කූඩුවක් ගෙදරදී හදාගන්න බැරි තැනක් තියෙනවා නම් මගේ හැම වීඩියෝ එකම මම කූඩුව හදන විදිය දාලා තමයි තියෙන්නේ. අපේ ගෙදර දොර කොටට ලස්සනට සිරිපාදේ පේන විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. චුට්ටක් වැස්ස වැඩි මාසයක් වුණාට ඇත්තටම මේ මාසෙ තරම් ලස්සන මාසයක් මේ අවුරුද්දේ නැති තරම්. මම නම් මේ මාසෙට වෙසක් සමරන දෙවෙනි දවසේ තමයි 30 වෙනිදාට එන්නේ. ඉතින් මගේ වීඩියෝ මේ විදිහට ආසාවෙන් බලන ඔයාලට හැමෝටම ආදරෙයි. මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම බුදු සරණයි. ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. මං එහෙනම් ගිහින් එන්නම්.